ඔයත් ආසනම් Windows PC එකට ඇප්ලිකේෂන් එකක් නැත්නම් software එකක් හදන්න අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න. ඔයාලට ගොඩක් වැදගත් වෙවි. මොකද ගොඩක් කට්ටිය හිතන් ඉන්නවා Java ඉගෙන ගන්න ඕනේ, Python ඉගෙන ගන්න ඕනේ කියලා. හැබැයි මේ වීඩියෝ එකෙන් පස්සේ ඔයාලගේ mindset එක සම්පූර්ණයෙන් වෙනස් වෙවි. මුලින්ම ඔයාලා Google එකට යන්නකො ළමයි. ඊට පස්සේ type කරන්න electron alternatives කියලා. එතකොට බලා ගන්න පුළුවන් මේ වගේ awesome electron alternatives කියලා තියෙනවා. ක්ලික් කරන්නකෝ. ළමයි ක්ලික් කරලා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙවි. හරි. Windows desktop applications විතරක් නෙමෙයි. ඔයාලට mobile applications පවා හදන්න පුළුවන්. ඇති වෙනකන් තව දේවල් ගොඩක් හරියක් තියෙනවා. හරි. ඉතින් electron කියන්නේ මොකක්ද? මම ඒක ගැනත් කියන්න. electron කියලා කියන ළමයි සාමාන්‍යයෙන් ඇත්තටම මම මුලින්ම මගේ application එක Windows වලට application එකක් හදපු පළවෙනිම කතාව. හරි. ඉතින් ඒක තමයි මම මුලින්ම use කරේ. ඉතින් කොහොමවත් මේ electron JS කියන එක ඇත්තටම ලේසි. ඔයාලට HTML CSS JavaScript පාවිච්චි කරලා හදන්න පුළුවන්. දන්නේ නැත්නම් මගේ YouTube එකේ වීඩියෝ එකක් දාලා දිනවා විනාඩි 5න් කොහොමද එහෙම එකක් හදන්න කියලා. ඉතින් විනාඩි 5න් හදනවා කියලා මේ ලොකු පට් එකක් හදනවා කියන එක නෙමෙයි. හැබැයි විනාඩි 5කින් config කරගන්න හැටිවම දාලා ඇති. හරි. ඉතින් මේ ඉලෙක්ට්‍රෝන වල තියෙන ලොකුම අවුල තමයි මට සෙට් වෙච්ච විදියට ඒකේ ෆයිල් සයිස් එකකින් අවසානයේදී මෙගාබයිට් 100 ගණන් කොහෙන් ගියත් එනවා. හරි. ඒකට හේතුව Node.js තමයි යූස් වෙන්නේ. කොහොමත් ෆයිල් සයිස් එක අනිවාර්යෙන් වැඩි වෙනවා. ඒකේ තියෙන විදියත් එක්ක. හැබැයි තව එකක් තියෙනවා මම ඔයාලට කියන්නම්. TAURI කියලා කියනවා. හරි. ඒකත් පට්ට මේ එකක් TAURI එක මම ලොකෝට යූස් කරලා නැතත් මම සමහර වෙලාවට මගේ ඇප්ලිකේෂන්ස් වල මම භාවිතා කරනවා. දැන් මේ ටික නම් ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ දකින්න දේවල් අතර තියෙන Python වලින්. හරි. හැබැයි මේ TAURI 2.0 කියන එක යූස් කරන ඔයාලට Linux, macOS ඔක්කොම අපි කියනවා cross platform කියලා. හරි. ඉතින් Windows වලට විතරක් නෙමෙයි ළමයි macOS වලට Linux වලට හැම දෙයකම හදන්න පුළුවන්. ඉතින් තාක්ෂණය එන්න වෙනස් වෙනවා. මම මේ වීඩියෝ එක ගෙනාවේ තාමත් අර mindset එකෙම ඉන්න කට්ටියට විශේෂයෙන්ම course එකට යද්දී Java course එකක් නැත්නම් Python course එකක් මම කියන්නේ ඒවා හොඳ නෑ නෙමෙයි. ඇත්තටම හොඳයි. ගොඩක් හොඳයි ඒවා ඉගෙන ගන්න එක. හැබැයි ඔයාලට ඕනේ නම් අඩු කාලෙකින් දෙයක් කරන්න අපි කියන්නේ shortcut path එක නෙමෙයි. අඩු කාලෙකින් දෙයක් කරනවා කියන්නේ productivity. හරි. මේ ෂෝට්කට් පාත් එක කියන එකයි මේ අඩු කාලෙකින් දෙයක් කරනවා කියන එකයි පටල ගන්න එපා. හරි. ඉතින් ඒක හින්දා ප්‍රොඩක්ටිවිටි එක බේස් කරගෙන නැත්නම් ඔයාට තියෙනවා නම් ෆයිනෑන්ෂල් ඉෂුස් වෙන්න පුළුවන් ගොඩක් දේවල් ප්‍රශ්න විදිහට තියෙන්න පුළුවන්. හැබැයි ඒවා ප්‍රශ්න විදිහටම අපි දැක්කොත් එහෙම අපිට එතනම ඉන්න වෙනවා. ඒක හින්දා උත්සාහ කරන්න මොනාරි දෙයක් හදන්න. හරි. ඒ කියන්නේ හැමදාම ඉගෙන ගන්නම නෙමෙයි. ඉගෙන ගන්න මම කියන්නේ නැහැ. ඉගෙන ගන්න කියන්නේ ඉගෙන ගන්න එපා කියලා කියන්නේ නැහැ කවදාවත්. මොකද ඉගෙන ගන්න එක අපි හැමදාම කරනවා. මේ හදන හැම දෙයකදීම අපි ඉගෙන ගන්නවා පිළිගන්න. හරි. ඉතින් ඒ ඉගෙන ගන්න ප්‍රොජෙක්ට් එකක් හදන ගමන් ළමයි. හරි. මොකද AI tools තියෙනවා ඇති වෙනකන්. ඔයාලට ChatGPT, Cloud, Gemini, maybe තව ගොඩක් දේවල් තියෙනවා. හැබැයි මම කියන්නේ ඒ හැම දෙයක්ම පාවිච්චි කරලා දෙයක් හදන්න. හරි. Build something, then you will learn. හරි. Then you can earn. හරි. ඉතින් ඒකින් දවලට දාගන්න. මොකද මේ හැම දෙයක්ම ඉගෙන ගන්නවා කියන එක නෙමෙයි. හැබැයි හැම දෙයක්ම දැනගෙන සිටීමෙන් ඔයාලට දවසක වාසියක් තියනවා කියලා තේරෙවි. එහෙනම් good luck. Bye.